සුබ දවසක් වේවා යාළුවනේ ඔයාලා හැමෝටම. ඔයාලා දන්නවද මේ තැන? නොදන්න කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. මේ තමයි කතරගම කිරිවෙහෙර. ඉතින් මම මේ උදේ පාන්දරම ලැහැත්ති වෙන්නේ කතරගම යන්න. මේ ගමන යාළුවනේ දවස් 3ක ගමනක්. ඉතින් මම මේ ගමනට ඕනේ වෙන ඇඳුම් ටික මැදගෙන මේ විදියට නමා ගත්තා. ඉතින් මේ ඇඳුම් ටික පැක් කරගන්න ගත්තේ මෙන්න මේ බෑග් එක. ඉතින් මේ බෑග් එකට මෙන්න මේ විදියට ඇඳුම් ටික මම අහුරගෙන ලැහැත්ති වුණා. පාන්දර 4:30ට තමයි අපිට ගමන ආරම්භ කරන්න තිබුණේ. බස් එක වෙලාවට ආවත් ගමන යන කට්ටියගේ පරක්කුව නිසා අපිට යන්න උනේ පාන්දර 5:48ට. රත්නපුර පාස් කරන් යනකොට අපිට මුලින්ම හම් වෙනවා සමන් දේවාලය. ඉතින් අපි මුලින්ම යන්න තීරණය කරේ සමන් දේවාලයට. යන පාර දෙපැත්තේ මල් පූජා වට්ටි වගේ දේවල් විකුණන්න තියෙනවා. ඉතින් අපි මල් ටිකකුත් අරගෙන සමන් දේවාලය වඳින්න ගියා. ඉතින් සමන් දේවාලේ ඉස්සරහම මේ වගේ අලියෙක් ඉන්නවා. සමන් දේවාලේ වැඳලා අපි ඊට පස්සේ ගියේ සංකපාල විහාරයට. මම නම් ජීවිතේ පළවෙනි වතාවටයි මේ විහාරයට ආවේ. ඔයත් එහෙම කෙනෙක් නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තාම ඉන්නේ අපි රත්නපුර දිස්ත්‍රික්කේ. ඉතින් තාම කතරගමට කිට්ටු කරලවත් නැහැ. ඉතින් යාළුවනේ අපිට යන්න තියෙන්නේ මේ වගේ ගල් කන්දක තමා. ඉතින් ගල් කන්ද යනකොට පඩිපෙල් දෙනවා. ඉතින් පඩිපෙල් වලින් අපිට ඉහළට යන්න පුළුවන්. අපි යන දවසේ කතරගම යන සෙනග ගොඩක් මේකට ඇවිල්ලා හිටියා. කතරගම යන්න කලින් මෙතන වැඳගෙන තමයි යන්නේ. ඉතින් උඩට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට දකින්න හම්බෙන්නේ. පල්ලෙහා බලනකොට මාරම ලස්සන view එකක් පේනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි චෛත්‍යෙත් වැඳගෙන ආයෙත් පහළට යන්න පිටත් වුණා. ඊට පස්සේ අපි උඩවලව ජලාශෙත් පාස් කරගෙන කතරගමට තවත් කිට්ටු කරා. අද ගමන යන්න අපි බස් එකක. ඉතින් අපි දේවාලයට යන්න කලින් මුලින්ම අපි කරේ නානේ උඩවලව ඩෑම් එක පාස් කරන් අපි ඉස්සරහට යනකොට අපිට ඉතින් ඉස්සෙල්ලාම හම්බෙන්නේ ලුණුගම් වෙහෙර ඩෑම් එක. ඉතින් ලුණුගම් වෙහෙර ඩෑම් එක ගාවින් අපි නාන්න තීරණය කළා. ඉතින් කතරගම යන ගොඩක් අය මෙතනට එනවා. ඉතින් මේ තියෙන්නේ ලුණුගම් වෙහෙර ඩෑම් එකකින් යන සොරව්වක වතුර පාරක්. ඉතින් මෙතන මාරම ලස්සනයි යාළුවනේ. ඒ වගේම නාන්න කට්ටිය ගොඩක් එනවා. ඒ වගේම මේ වතුරේ මාළු ඉන්නවා. ඉතින් අපි වතුරට බැස්සාම මාළු තමයි අපිව පිළිගන්නේ. ඔයාලත් මෙතනින් නාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි දැන් මේ පූජාවට කලින් දේවාලයට ඇතුල් වුණා. ඉතින් මේ වගේ දේවාල ඉස්සරහා කාවඩි නටනවා යාළුවනේ. ඉතින් අපි කතරගම දේවාලෙත් වැඳගෙන ඊට පස්සේ ගියේ කිරිවෙහෙරට. ඉතින් කිරිවෙහෙරේ මළුව වටේ අපි තමක් ගිහිල්ලා මල් පූජා කරලා අන්තිමේට අපි යන්න පිටත් වුණා. ඊට පස්සේ යන අතරමඟදී පහන් පත්තු කරලා යනකොට මේ වගේ මැණික් ගඟේ වතුර අඩුයි යාළුවනේ. ඉතින් කට්ටිය පයින් බැහැලා යනවා. ඉතින් මටත් යන්න හිතුණා. ඔයාලා ජීවිතේ එකපාරක් හරි මෙතනින් පයින් බැහැලා ගිය කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න. අපි යන්නේ ගඟක් මැද්දෙන් යාළුවනේ. ඉතින් මෙතනින් යනකොට මාර ෆීලින් එකක් තියෙන්නේ. ඉතින් මෙතන අනික මාරම ලස්සනයි. රැයට ලයිට් දාලා මාරම ලස්සන තැනක් මෙතන. එහෙනම් යාළුවනේ කතරගම vlog එකේ පළවෙනි දවස මෙතනින් මම නිමා කරනවා. ඉතින් ආයෙත් vlog එකක් එක්ක ආයෙත් දවසක අපි හම්බෙමු. ගොඩක් ලොකු කාලෙකින් තමයි මම මේ වීඩියෝ එකක් දාන්නේ. ඉතින් subscribe කරලා support එකක් දෙන්න යාළුවනේ.